Successful School by දිනේශිකා YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි පොරොන්දු වූ පරිදි අදත් ඔබ වෙත අධ්‍යාපන ශාස්ත්‍රයට වැදගත් වෙන ඉතාමත් වැදගත් වීඩියෝවක් අරගෙන ආවා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සමගාමීව ප්‍රාථමික අධ්‍යාපන අංශයේ පාසල් කාලසටහන සකස් කිරීම පිළිබඳව පළමු වන වීඩියෝව අපි ඔබ වෙත ඊයේ දින ගෙන ආවා. ඒ අනුව අද දින පහ ශ්‍රේණියට අදාළව කාලසටහන සකස් කිරීම පිළිබඳව කරුණු තමයි ඔබ වෙත ගෙනීමට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් තාමත් ඔබ අපේ Successful School by දිනේශිකා YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඉතින් අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් 2025-11 දිනතෙම නිකුත් කරලා තියෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සමගාමීව ප්‍රාථමික අධ්‍යාපන අංශයේ පාසල් කාලසටහන සකස් කිරීමේ උපදෙස් ලිපිය නිකුත් කරලා තියෙනවා. ඒ අනුව අපි ඊයේ දින ප්‍රාථමික අංශයේ පළමු ශ්‍රේණියට අදාළව නව විෂය නිර්දේශය ක්‍රියාත්මක කිරීමට අදාළ වෙන පාසල් කාලසටහන සකස් කරා. ඉතින් අද දවසේ අපි කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ පහ ශ්‍රේණියට අදාළව කාලසටහන සකස් කරන ආකාරය. ඉතින් 2026 වර්ෂයේදී පහ ශ්‍රේණියට අදාළව ක්‍රියාත්මක වෙන්නේ පැරණි විෂය නිර්දේශයමයි. එහි කිසිදු වෙනසක් සිදු වෙලා නැහැ. ඒ විෂය නිර්දේශයම තමයි අපි භාවිතයට ගන්නෙ. නමුත් පාසල පවත්වන කාලය පෙරවරු 7:30 සිට පස්වරු 2 දක්වා වෙනස් කරලා තියෙනවා. ඒ අනුව පෙරවරු 7:30 සිට පස්වරු 2 දක්වා අදාළ කාල සීමාවේදී අපට ඉගැන්වීමට තියෙන්නේ පහ ශ්‍රේණියට අදාළ පැරණි විෂය නිර්දේශයමයි. ඉතින් එතකොට මේ උපදෙස් ලිපියම දක්වලා තියෙනවා පහ ශ්‍රේණියට අදාළව ඉගෙනුම් ශාස්ත්‍ර මොනවද? ඒ සඳහා සතියකට අදාළ වෙන පැය ගන්න කොච්චරක්ද කියලා. එතකොට පැය පහ ශ්‍රේණියට අදාළව සතියට අදාළ මුළු කාලය ලෙස පැය 32කුත් මිනිත්තු 30ක කාලයක් දක්වලා තියෙනවා. ඉතින් මෙන්න මේ විස්තර භාවිත කරලා පහ ශ්‍රේණියේ කාලසටහන සකස් කරන්නේ කොහොමද කියන කාරණාව අපි ඊළඟට බලමු. පහ ශ්‍රේණියට අදාළව විශේෂ ශාස්ත්‍රය පැරණි විෂය නිර්දේශයට අදාළ විශේෂ ශාස්ත්‍රයමයි. නමුත් මෙහි ඉගැන්වීම් කාලයේ යම් වෙනස් වීම් සිදු වෙලා තියෙනවා. ඒ අනුව මව් බස සහ ගණිතයේ විෂය සඳහා පැය 5කුත් මිනිත්තු 25ක කාලයක් වෙන් කරලා තියෙනවා. ඊළඟට පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් සඳහා පැය 7යි මිනිත්තු 30ක්, ඉංග්‍රීසි භාෂාව සඳහා පැය 3කුත් මිනිත්තු 20ක්, දෙවන ජාතික භාෂාව සඳහා පැයක කාලයක්, ආගම සඳහා පැය 2ක කාලයක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම විෂය සමගාමී සහ වෛකල්පික ක්‍රියාකාරකම් සඳහාත් කාලය වෙන් කරලා තියෙනවා. විෂය සමගාමී ක්‍රියාකාරකම් සඳහා පැයකුත් මිනිත්තු 10ක්, වෛකල්පික ක්‍රියාකාරකම් සඳහා මිනිත්තු 50ක කාලයක් වෙන් කරලා තියෙනවා. ඊට අමතරව උදේ රැස්වීම හා ආගමික වතාවත් සඳහා දිනකට මිනිත්තු 15 බැගින් පැයකුත් මිනිත්තු 15ක කාලයක් වෙන් කරලා තියෙනවා. ඊළඟට විවේක කාලය සඳහා පැය 2යි මිනිත්තු 5ක් වෙන් කරලා තියෙනවා. මේ පැය 2යි මිනිත්තු 5 පාසල් ආහාර වැඩසටහන සහ විවේක කාලය ලෙස කොටස් දෙකකට වෙන් කරලා තියෙනවා. පෙරවරු 7:30 සිට 8:30 දක්වා අදාළ පැයක කාලය තුලදී මිනිත්තු 15ක් පාසල් ආහාර වැඩසටහන සඳහා යොදා ගන්න කියලා මෙහි උපදෙස් දක්වලා තියෙනවා. ඒ අනුව විවේක කාලයට හිමි වෙන්නේ විනාඩි 10ක කාලයක්. ඉතින් මේ අනුව අපි බලමු කොහොමද එක් විෂය සඳහා කාලච්ඡේදයකට කාලය වෙන් වෙන්නේ කියලා. මා විසින් මෙහිදී සිදු කරන්න මඟ පෙන්වීමක් පමණයි. ඔබට මෙම කාලසටහන නාම්‍යශීලී ආකාරයෙන් ඕනෑම ආකාරයකට පිළිගන්න පුළුවන්. මේ එක ක්‍රමයක් විතරයි මම කියලා දෙන්නේ. ඉතින් පහ ශ්‍රේණියට අදාළව ඉගැන්වීම් සිදු කරන විෂයන් තමයි මෙතන මේ තියෙන්නේ. ඊට අදාළ කාලය පිළිබඳව අපි දැන් කතා කළා. ඒ අනුව මව් බස සහ ගණිතයේ විෂය සඳහා පැයක කාලය බැගින් කාලච්ඡේද 5කුත් මිනිත්තු 25 බැගින් වෙන කාලච්ඡේද 1 බැගින් තමයි යොදාගෙන තියෙන්නේ. ඊළඟට පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් සඳහා පැය බැගින් වෙන කාලච්ඡේද 5ක් සහ මිනිත්තු 30 බැගින් වෙන කාලච්ඡේද 5ක් යොදා ගත්තා. ඉංග්‍රීසි විෂය සඳහා පැය බැගින් වෙන කාලච්ඡේද 2ක්, මිනිත්තු 30 බැගින් වෙන කාලච්ඡේද 2ක් සහ මිනිත්තු 20ක එක් කාලච්ඡේදයක් වන ලෙස අපි සකස් කරගත්තා.
ඊළඟට දෙවන ජාතික භාෂාව සඳහා පැයක එක කාලච්ඡේදයක් ආගම විෂය සඳහා පැය බැගින් වන කාලච්ඡේද දෙකක් වන පරිදි අපි මේ සකස් කරගත්තා. ඊළඟට විෂය සමගාමී ක්‍රියාකාරකම් සඳහා මිනිත්තු 25 බැගින් වන කාලච්ඡේද දෙකකුත් මිනිත්තු 20 බැගින් වෙන එක කාලච්ඡේදයකුත් අපි යොදා ගත්තා. ඊළඟට වෛකල්පිත විෂය ක්‍රියාකාරකම් සඳහා අපට ලබා දීලා තියෙන මිනිත්තු 50ක කාලය මිනිත්තු 30 බැගින් වන එක කාලච්ඡේදයක් සහ මිනිත්තු 20 බැගින් වන එක කාලච්ඡේදයක් වන පරිදි තමයි අපි මෙම කාලසටහන සකස් කරගෙන තියෙන්නේ. ඒ අනුව දැන් අපිට තිරයේ දිස්සෙනවා අපි ඒ අනුව සකස් කරගත්ත කාලසටහන. පහ ශ්‍රේණියට අදාළව ක්‍රියාත්මක වෙන්නේ පැරණි විෂය නිර්දේශය. පෙරවරු 7:30 සිට පස්වරු 2 දක්වා පාසල පැවැත්වෙනවා. ඊට අදාළව තමයි සතියකට අදාළ පැය 32කුත් මිනිත්තු 30ක කාලය ආවරණය වන පරිදි මේ කාල සටහන සකස් කරලා තියෙන්නේ. ඒ අනුව පෙරවරු 7:30 සිට 7:45 දක්වා උදේ රැස්වීම හා ආගමික වතාවත් සඳහාත් පෙරවරු 7:45 සිට 8 කාල දක්වා පැය භාගයක කාලයක් ශාරීරික ක්‍රියාකාරකම් සඳහාත් යොදා ගත්තා. ඊළඟට පාසල් ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වෙන් කරන්න අවශ්‍ය වෙන විනාඩි 15ක කාලය පෙරවරු 8යි කාලයේ සිට පෙරවරු 8:30 දක්වා අපි වෙන් කරගත්තා. ඊළඟට පෙරවරු 8:30 සිට තමයි ඉගෙනීම් කාලය අපි යොදාගෙන තියෙන්නේ. එතකොට පෙරවරු 8:30 සිට 9:30 දක්වා පැයක කාලයකුත් 9:30 සිට 10:30 දක්වා පැයක කාලයකුත් වෙන පරිදි පැය දෙකක් විවේක කාලයට පෙර අපි යොදාගෙන තියෙනවා. ඒ අනුව මව්බස සහ ගණිතය විෂයන් මේ සඳහා අපි යොදාගෙන තියෙනවා. ඊළඟට විවේක කාලය සඳහා විනාඩි 10ක කාලය පෙරවරු 10:30 සිට 10:40 දක්වා වෙන් කරලා දුන්නා. පෙරවරු 10:40 සිට පෙරවරු 11 දක්වා විනාඩි 20ක කාල පරිච්ඡේදයක් අපි හදාගත්තා. ඊළඟට පෙරවරු 11 සිට 11:30 දක්වා පැය භාගයක කාලයක් යොදාගත්තා. ඉතිරි කාලයේදී පෙරවරු 11:30 සිට 12:30 දක්වා පැයක කාලයක් 12:30 සිට 1:30 දක්වා පැයක කාලයක් සහ අවසාන වශයෙන් පස්වරු 1:30 සිට පස්වරු 2 දක්වා පැය භාගයක කාලයක් වන පරිදි අපි කාලය යොදා ගත්තා. ඒ අනුව ගණිතය සහ මව්බස විෂයන් සඳහා අපට වෙන් කරලා දීලා තියෙනවා පැය 5කුත් මිනිත්තු 25ක කාලයක්. එතකොට පැය 5 පෙරවරු 8:30 සිට 10:30 දක්වා ආවරණය කරගත්තා. ඉතුරු වෙන විනාඩි 25 අපි මෙතන 10:40 සිට පෙරවරු 11 දක්වා වන විනාඩි 20ක් සහ පෙරවරු 11 සිට 11:30 දක්වා ක්‍රියාත්මක වෙන ඊළඟ විෂයෙන් විනාඩි 5ක් ආවරණය වන පරිදි අපි මෙතන ඒ ගණිතයේ විෂයේ පැය ගාන ආවරණය කරලා තියෙනවා. ඒ ආකාරයෙන්ම මව්බස විෂයේ විනාඩි 25ක කාලයත් අපි ආවරණය කර ගැනීමට අදාළව මෙතනදී යොදා ගත්තා. විෂය සමගාමී ක්‍රියාකාරකම් සඳහා අපට ලබා දීලා තියෙනවා පැයකුත් මිනිත්තු 10ක කාලයක්. ඒ අනුව මිනිත්තු 25 කාලච්ඡේද දෙකක් සහ මිනිත්තු 20 කාලච්ඡේදයක් තමයි අපි මෙතනදී යොදාගත්තේ. එතකොට ගණිතය සහ මව්බස විෂයන් වලට අදාළ මිනිත්තු 25ක කාලයත් එක්ක පෙරවරු 10:40 සිට 11:30 දක්වා මිනිත්තු 50ක කාලයකින් එය අපි ආවරණය කරගත්තා. ඊළඟට ඉංග්‍රීසි විෂය සඳහා පැය 3කුත් මිනිත්තු 20ක කාලයක් ලබා දීලා තියෙනවා. පෙරවරු 11:30 සිට 12:30 දක්වා පැය බැගින් වන කාලච්ඡේද දෙකක්. පෙරවරු 11 සිට 11:30 දක්වා පැය භාගයේ බැගින් වන කාලච්ඡේද දෙකක් ලෙස පැය 3. ඒ වගේම පෙරවරු 10:40 සිට 11 දක්වා ඉතුරු විනාඩි 20 අපි මෙතනදී අරන් තියෙනවා. ඊළඟට ආගම විෂය සඳහා පැය දෙකක කාලයක් තියෙනවා. පෙරවරු 11:30 සිට 12:30 දක්වා ඒ ආගම සඳහා වෙන පැය දෙකේ කාලය අපි අරගෙන තියෙනවා. දෙවන ජාතික භාෂාව සඳහා අදාළ වෙන පැයක කාලයත් අපි මෙතනදීම භාවිත කළා. ඊළඟට අවසාන වශයෙන් අපිට ඉතුරු වෙන්නේ වෛකල්පිත ක්‍රියාකාරකම් සඳහා අපට ලබා දීලා තියෙනවා පැයකුත් වෛකල්පිත ක්‍රියාකාරකම් සඳහා අපට ලබා දීලා තියෙනවා මිනිත්තු 50ක කාලයක්. පෙරවරු 10:40 සිට පෙරවරු 11 දක්වා විනාඩි 20කුත් පෙරවරු 11 සිට 11:30 දක්වා මිනිත්තු 30ක කාලයක් වන පරිදි වෛකල්පිත ක්‍රියාකාරකම් සඳහා අදාළ වන මිනිත්තු 50ක කාලය අපි මෙතනදී ආවරණය කළා.
ඉතින් අවසාන වශයෙන් පරිසරයේ ආශ්‍රිත ක්‍රියාකාරකම් සඳහා වන පැය 7යි මිනිත්තු 30ක කාලය සඳහා අපි භාවිතා කළේ පෙරවරු 12:30 සිට 1:30 දක්වා වන පැයක කාලය බැගින් වන කාලච්ඡේද 5ක්. පස්වරු 1:30 සිට 2 දක්වා පැය භාගය වෙන බැගින් වන කාලච්ඡේද 5ක් වන පරිදි. ඉතින් මේ ආකාරයට තමයි අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරලා තියෙන උපදෙස් සංග්‍රහයේ උපදෙස් වලට අනුව සකස් කරාම පහ ශ්‍රේණියට අදාළ කාලසටහන සකස් කරගන්න පුළුවන් වෙන්නේ. මෙය ඔබේ පාසලට අදාළ වෙන පරිදි නම්‍යශීලී ආකාරයෙන් ඔබට සකස් කර ගැනීමට නිදහස ලබා දීලා තියෙනවා. ඉතින් අපි ඊළඟ වීඩියෝවෙන් ඔබ වෙත කරුණු ගෙනීමට බලාපොරොත්තු වෙනවා. දෙවන ප්‍රධාන අවධිය වන 3 හා 4 වන ශ්‍රේණි වලට අදාළව පාසල් කාලසටහන සකස් කරගන්නේ කොහොමද කියලත්, ඒ වගේම 54/2025 චක්‍රලේඛයට අනුව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සමගාමීව පාසල්වල 6-13 ශ්‍රේණි සඳහා අදාළ වන පාසල් කාලසටහන් සකස් කිරීමට අදාළ තොරතුරු. ඉතින් මේ වීඩියෝවෙන් ඔබ යමක් ඉගෙන ගත්තා නම් යාළුවන්ටත් බලන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එකත් subscribe කරලා තියාගෙන bell icon එකත් click කරලා තියාගන්න. මේ දක්වා ඔබ විසින් ලබා දීලා තියෙන සහයෝගයට බෙහෙවින්ම ස්තුතියි. තවත් මේ වගේ වටිනා වීඩියෝ ඔබට අවශ්‍ය නම් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. බොහොම ස්තුතියි.